හයි කොහොමද ඔයාලා දන්නවද මගේ බ්ලොග් එක මොකක්ද කියලා? ඔයා ඇස් කණ්ණාඩි දාන කෙනෙක් නම් ඔයාට වැදගත් මේ වීඩියෝ එක බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඔන්න හස්බන්ඩ් ටුක් එකක් දාගෙන යමු කියද්දී මම තමයි කිව්වේ බස් එකේ ගිහිල්ලා අපි එනකොට ටුක් එකේ යමු කියලා. ඔන්න දැන් අපි යන්න පටන් අරන් තියන්නේ මේ තියෙන්නේ පෙටාවල ඒ රෝඩ් එක. ලුක් විෂන් තමයි මං ග්ලාස් දෙක හදපු ෂොප් එකේ නම. ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ තමා ඒ ඔප්ටිකල් එක තියෙන්නේ. අන්න දැන් අපි එතනට යන ගමන් ඉන්නේ. අන්න අපි එතනට ආවා. මම ඉතින් ග්ලාසස් බලනවා දාදා බලනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එතන තියෙන ඔක්කොම ග්ලාසස් වගේ මාරම ලස්සනයි. මං දැකලා නෑ ඇත්තටම ඒ වගේ ග්ලාසස්. ඒ කියන්නේ ඒ ප්‍රයිසස් වලට තියෙන ඒ වගේ ග්ලාසස් මම නම් දැකලා නැහැ. හරිම වර්ත් ප්‍රයිස් වර්ත්. ඔයාලට එතනට ගියාම තේරෙයි ඒ ග්ලාසස් වල තියෙන ක්වොලිටි එක එහෙම. ඔයගලන්ට ඕන ප්‍රයිස් එකකට කියන්නේ ප්‍රයිසස් රේන්ජ් තුනකින් තියෙන ග්ලාසස් මම පෙන්නන්නම් ඒක ඔයගලන්ට. මේ මම දාන ග්ලාසස් ඔක්කොම 6500 ග්ලාසස් තමයි මම දැම්මේ. 6500යිද 6000යිද කොහෙද 6000යි මම හිතන්නේ. ඒගොල්ලන්ගේ සර්විස් එකත් නියමයි. මාර සර්විස් එකක් දෙනවා. හරිම හොඳයි එතන ඉන්න කට්ටිය. ඔය මගේ පිටිපස්සෙන් තියෙන ග්ලාසස් 12500 ඒවා අලුත් වර්ෂන් එකේ ඒවා කියලා කිව්වා. මම ඒවා try කරේ නෑ මොකද මගේ මූණ පොඩි හින්දා මට ඒවා සෙට් වෙන්නේ නැහැ. ඔය දැන් පෙන්නන මේ ග්ලාසස් ටික 6500 ග්ලාසස් තමයි මේ. ඊට පස්සේ මේ තියෙන්නේ 9500 ග්ලාසස් ටික. ඊට පස්සේ ඔය ඔතන තියෙන්නේ 9500 ග්ලාසස් ටික. එතකොට මේ පිටිපස්ස පැත්තේ ඔය අනිත් පැත්තේ තියෙන්නේ 12500 ග්ලාසස් ටික. ඒවත් මාර්ම ලස්සනයි. 6500ට තියෙන ග්ලාසස් අඩු ප්‍රයිස් එක අඩු වුණාට ඒ ඔක්කොම මාර ක්වොලිටි මාරම ලස්සනයි. ඒ වගේම ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ඕනම ග්ලාස් එකක් ගත්තොත් තව ග්ලාස් එකක් ෆ්‍රී දෙනවා. ඒකට අපි ලෙන්ස් එක ඇඩ් කරලා ගන්න ඕනේ. ඒකට වෙනම අපි ගන්න ලෙන්ස් එකේ ප්‍රයිස් එක ඇඩ් වෙනවා ඒකට. එහෙම නැතුව අපිට ග්ලාස් එක අරගෙන ගිහිල්ලා අපිට පස්සේ ලෙන්ස් එක ඕනනම් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙහෙම buy one get one free එහෙම offer එකක් මම දැක්කම ග්ලාස් වලට දෙනවා. මොකද ඒ ග්ලාසස් මාර quality හින්දා ඒගොල්ලෝගේ price range තුනෙන්ම ඕන එකක් ගත්තම අපිට දෙනවනේ. ඒක මාර විදියට වටිනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එතනම vision එක බලලා ඒගොල්ලෝ විෂන් එක අපි චෙක් කරලා අපිට ඕනේ ලෙන්ස් එක ඒගොල්ලෝ බලලා දෙනවා. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මම දන්න විදියට කවදාවත් එහෙම අපිට ලෙන්ස් එකේ ක්වොලිටි එක කියලා දෙන තැනක් නම් මම මෙහෙ දැකලා නැහැ. ඒ කියන්නේ අපිට මේ ක්වොලිටි එක ලෙන්සස් තියෙනවා කියලා. මේ තියෙන්නේ අන්නේ ක්වොලිටි කාඩ් එක. ඔයගොල්ලෝ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන බලා ගන්න පුළුවන්. ඉතුරු විස්තරේ මම පස්සේ කියන්නම්කෝ. ඔන්න අපි දැන් ලෙන්ස් එක හදන්න කන්නඩි දෙක හදන්න දීලා අපි පොඩ්ඩක් ආවා. half an hour යනවා කියලා කිව්ව හින්දා අපි පොඩ්ඩක් ආවා බඩු තව මොනා හරි ගන්න. අපි දෙන්නට මාර තිබහා හින්දා අපි ජූස් එකක් බිව්වා. ඊට පස්සේ ඔන්න අපි ආයෙත් ආවා. ඔය තියෙන්නේ අපි ඇවිදලා ගත්ත බඩු ටික ඔයගලන්ට පේනවද? චුටි කායකක් තියෙනවා. ඒක අපි බබාට තමයි ගත්තේ. පැය භාගයක් වගේ හරිම පුංචි වෙලාවක් තමයි ඒගොල්ලෝ ග්ලාසස් හදන්න ගන්නේ. මේ තියෙන ලෙන්ස් ක්ලීනර් එකක්. ඒගොල්ලෝ අපිට ලෙන්ස් ක්ලීනර් එකකුත් දෙනවා. මෙන්න මේ විදිහට තමයි මම මගේ කණ්ණාඩි දෙක අතට ගත්තේ. මම සිලෙක්ට් කරගත්තේ අර පින්ක් කලර් දෙක. ඔයගලන්ට මතකද දන්නේ නැහැ. අනිත් දේ තමයි මේ ග්ලාසස් දෙකට මාස 6ක වොරන්ටි එකකුත් තියෙනවා. ඒ වොරන්ටි එක තීරණය කරන්නේ ඔයා සිලෙක්ට් කරන ලෙන්ස් එකත් එක්ක. ඔන්න දැන් ඉතින් අපි දෙන්න මේ ටොක් එකක් දාගෙන ගෙදර යන්න තමයි හදන්නේ. මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඔය තියෙන අපි ගත්ත බඩු ටික. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.